Hello, කොහොමද ඔයගලන්ට හැමදාමත් වගේ ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. අද මම වීඩියෝ එකකින් ගන්නේ මම කැන්ඩියන් එකක් මේකට කැන්ඩියන් එකක් හදාගන්නයි යන්නේ මට මේ පාර අවුරුද්දට අදින්න. ඉතින් මේක තමයි මම ගත්ත රෙද්ද. හරිම නියුට්‍රල් කලර් එකක්. මේක තමයි පොප්ලින් එක. ඉතින් මේ පාර මම හිතුවා සාම්ප්‍රදායික කැන්ඩියන් එකට යන්නේ නැතුව මොකද මම හැමදාම ඇඳලා තියෙන බෝඩිචියට දාපු normal කැන්ඩියන් made up කැන්ඩියන් එක සහ සාරිවත් මම අඳිනවා. හැබැයි මේ පාර මට හිතුවා මොඩල් ලුක් එකකට යන්න. ඒ කියන්නේ sleeveless top එකයි ස්කර්ට් එක විදිහට යට කැල්ල හදන්න bottom part එක ස්කර්ට් එකක් විදිහට හදන්න පොඩි ෆ්ලෑර් එකක් දාලා. ඉතින් ඒකට තෝරගත්ත දෙයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු මම කොහොමද මේක හදන්නේ. ඕගොල්ලන්ට මේවා මහන්න ආසයි නම් කොහොමද මේ මහන්නේ? මොකද මේ මට කරගන්න ඒවා හරි සිම්පල්ව කරගන්නේ. ලේසියෙන් කරගන්න පුළුවන් ඒවා වෙලා නැති හින්දා. ඉතින් මේවල ඔයගොල්ලෝ කැමති නම් කොහොමද මහන්න ආස කියලා මට කියන්න. මම වෙනම ටියුටෝරියල් එකක් ගේන්නම්. සිම්පල්ව මේ දේවල් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් බලමු මම කොහොමද මේ සෙට් එක මට හදාගන්න කියලා. ඉතින් මේ measurements මම මගේ ගන්නකොට මට ඉතින් පොඩි rough idea එකක් තියෙනවානේ මගේ measurements ගැන. එතකොට ඉතින් මම ගොඩක් වෙලාවට ওই විදිහට rough idea එකක් තමයි අරගන්නේ. මොකද ලොකු හරි පොඩි හරි වෙනසක් තිබුණොත් මට ඒක හදාගන්න පුළුවන් හරිම ලේසියෙන්. හැබැයි මම ක්ලයන්ට් කෙනෙක්ගේ මොනවා හරි මහනවා නම් හැමදේම හරියටම මෙෂර්මන්ට්ස් ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ ෆැබ්‍රික්ස් ඒගොල්ලන්ගේ කාලේ ඒ දේවල් එක්ක ඉතින් අපිට සෑහෙන පරිස්සම් වෙන්න වෙනවා. හැබැයි මම මගේම මහනකොට හරිම easy going එච්චර හිතන්නේ නැහැ නිකන් මොහොම කපලා කරන එක තමයි කරන්නේ. පොඩි මෙෂර්මන්ට්ස් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ මට මගේ ඇඳුමක් මහ ගන්නකොට. ඒ වගේම මේකේ හරිම වටිනාකමත් වැඩි මට. මොකද මට ඇත්තටම මට කියලා දෙයක් කරගන්න වැඩිපුර කාලයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ හම්බ වෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන පුළුවන් තරම් ඉක්මනට මේක මහ ගන්න තමයි මම බලන්නේ. එතකොට ඉතින් අපේ කාලේ, අපේ සල්ලි හැමදේම ඉතුරු වෙනවා. වගේම හරිම satisfaction එකක් මට මම දෙයක් කරගත්තාම මගේ අත්දැකීම. ඉතින් මම මේ දැන් කරන්නේ පොප්ලින් එකෙන් කපාගත්ත ඒ ලයිනින් එක හොඳ රෙද්දට තියලා කපා ගන්න එක. කරන විදිහ කොච්චර ලේසි වුණත් හැමදේම ඒ පිළිවෙලට වෙන්න ඕනේ. නැත්තම් ෆයිනල් ප්‍රොඩක්ට් එක එච්චරම ලස්සන වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා කොච්චර ලේසියෙන් කළත් ඒ කරන දේ හරියට කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ බ්ලවුස් එකේ පීසස් ටික කපාගෙන ඉවරයි. මහනවා කියන එක භාවනාවක් වගේ වැඩක්. ඉතින් ඒකට ඇඩික්ට් වුණොත් හරිම අමාරුයි ඒකෙන් ආයෙ ගොඩ එන්න. මේ টොප් එකයි ස්කර්ට් එකයි මහන්න මට ඇත්තටම ගියේ හරිම පොඩි වෙලාවක්. පැය 4ක් වගේ. Blouse එක almost done. දැන් මට තියෙන්නේ මේකේ මෙතන ඉස්සරහා hooks ටික අල්ලගන්න. මෙතන ඉස්සරහා hooks ටික අල්ලගන්න. And then the blouse is done.
මූලික වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ මට මේවා ටික ඕවර්ලොක් කරන්නයි. මේ ටික ඕවර්ලොක් කරන්න ඕනේ සහ හක්ස් ටික අල්ලලා යට වහන්න විතරයි. මේක ඉතින් මම චුට්ටක් ඇඳලා පොඩක් කොට ඉන බලලා ඒක කරගන්නවා. ඉතින් basically the top is done. ඕවර්ලොක් එක කරලා ඉවරයි. දෙපැත්තට මම ඕවර්ලොක් කරගත්තා. ඉතින් බ්ලවුස් එකේ තව චුට්ටක් තියෙන කප්ස් අල්ලන්න තියෙනවා. ඉතින් ඔච්චරයි. දැන් බ්ලවුස් එක done. දැන් මට තියෙන්නේ ස්කර්ට් එක හදන්න. හැබැයි ස්කර්ට් එක මම බ්ලවුස් එක හැදුවාගේ බ්ලොක්ස් නැතුව හදන්න බෑ. මොකද මම මේක normal candy එක විදිහට නෙමෙයි හදන්නේ. ඉතින් ඒකට මට බ්ලොක් එකක් ඕනේ. මම මේක mermaid shape එක තමයි ගන්න හිතාගෙන ඉන්නේ. මම දැන් කපා ගන්න මගේ ස්කර්ට් එක බ්ලොක් එක හදාගන්න තමයි යන්නේ. මහන් ඉගෙන ගත්ත එක කොච්චර වටිනවද කියලා මම දැනගත්තේ මගේ දුව හම්බුනාට පස්සේ. මොකද එයාගේ පුංචි පුංචි ගවුම් අහනකොට ඒ හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒ වගේම එයා ඉස්කෝලේ පටන් ගත්තාම ඒගොල්ලන්ට තියෙනවා මෙහි බුක් වීක් කියලා දෙයක්. ඉතින් එතකොට ඕගොල්ලෝ කැමති ස්ටෝරි බුක්ස් වල ඉන්න කැරක්ටර්ස් හදලා ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් මේ මහන කලාව මම දැනගෙන හිටපු හින්දා මගේ දුවට හැම අවුරුද්දෙම බුක් වීක් එකේදී මට පුළුවන්කම තිබුණා ලස්සන කොස්ටියම්ස් හදන්න එයාට. එයා කැමති කැරක්ටර්ස් වලින් ගවුන්ද මොනවද එයා ඉල්ලන්නේ ඒ හැමදේම මට කරලා දෙන්න පුළුවන් වුණා හරිම ලේසියෙන් සහ අඩු වියදමින්. දැන් ඔයාලට පේනවනේ මම ස්කර්ට් එක කපාගෙන ඉවරයි. ඉතින් මේ කැලේ මම දැක්කා මම හිතුණා මේ එකම මට නැරියත් කපා ගන්න පුළුවන් කියලා. ඉතින් මම දැන් කරන්නේ මේක ගලවන්න කලින් මෙහෙමම නැරියත් මේ විදිහටම හැද කරලා කපා ගන්න. ස්කර්ට් එක කපාගෙන ඉවරයි. දැන් මට තියෙන මේක අල්ල ගන්න. ඉතින් මම zip එකක් දා ගන්නවා පැත්තෙන් තමයි මගේ ඕපන් එකම තියාගන්නේ. මම දාන්නේ invisible zip එකක්. ඒකට හේතුව මට එතකොට එතනින් හවඩිය දාන්න පුළුවන් ඉන්දැකිච්චට පේන්නේ නැහැ. ඉතින් මේක තමයි මම දාන්නේ. කලර් එක මැච් වෙන එක. ඉතින් දැන් තියෙන ස්කර්ට් එක වහගන්න.
හස්බන්ඩ්ගේ තේක තරම් රස තේ එකක් මේ ලෝකේ කොහෙවත් නැහැ. බ්ලවුස් එකයි ස්කර්ට් එකයි කියන්නේ මේම කරන ඕන ටික කරලා දැන් ඉවරයි. දැන් මට තියෙන්නේ ඇත්තටම නේවියයි පොටයි විතරයි හදාගන්න. හැබැයි රෙදි චුට්ටක් මදි වුණා පොටට. ඉතින් හෙට කොහොමද ස්පොට් එකට යන්න වෙනවා. වැඩිපුර රෙදි චුට්ටක් ගේන්න. ඉතින් නේවිය පොටයි හදාගන්න මහ වෙලාවක් යන්නේ නැහැ. ඉතින් මම ඔයාලට ඒක කරන්න ඇත්තටම දෙයක් නැහැ. අපි එතකොට ආයේ අන්තිම දවසටම හම්බෙමු. මම අන්තිම දවසට පෙන්නන්නම් කොහොමද මම මේක අඳින්නේ කොහොමද මම මේක ස්ටයිල් කරන්නේ කියලා. Finally ඔන්න මගේ මේකත් කැන්ඩි එක ලෑස්ති. මට දැන් මේක ඇත්තටම අඳින්න හෙට සිහියක් නැහැ. හරි ලස්සනට එක මට කරගන්න පුළුවන් වුණා. ස්කර්ට් එක finally පොටයි නෙවි. ඉතින් බලන්නේ හදිසියෙම මේක හදාගෙන කොහෙද මොකක්ද මේ විශේෂත්වය කියලා. හෙට මම අවුරුද්දේ අවුරුදු කුමාරි තෝරන්න තමයි යන්නේ. මේක මම දැන් අවුරුදු ගානක් ඉස්සර කරනවා. හැබැයි මම හැමදාම ඉන්නේ සාරියක. ඒක තමයි අද විශේෂයක් කියලා මේ පාර විශේෂයකට කියලා මේක හදාගත්තේ අඳින්න. ඒකම මම මේ පාර හැම්ප් එකක් හදනවා මගේ සැලෝන් එකේ මේ මහාන දේවල් සහ මගේ බියුටි පැත්තෙන් ඒ ඔක්කොම කම්බයින් කරලා පොඩි හැම්ප් එකක් හදනවා. දැන් අපි යම් බලන්න මම මේ හැම්ප් එක හදන්නේ කොහොමද සහ මම ඒකට මොනවද දාන්නේ කියලා ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම දැන් යන්නේ මගේ සැලෝන් එකකින් දෙන හැම්ප් එක ලෑස්ති කරන්න. මේකේ තමයි ඔක්කොම බෝඩ් එක තියෙන්නේ මම ගත්ත. මේකේ මම ගොඩක් දේවල් ඉන්ක්ලූඩ් කරන්නේ hair products. හැබැයි ඒකම මම මහාන වැඩ කරන හින්දා ඉතින් පොඩි sewing kit එකකුයි facials වැඩ කරන හින්දා beauty පැත්තෙන් පොඩි mask වගේ දෙයක් මම දානවා. අනිත් ඒවා ඔක්කොම hair products. අපි බලමු මම මේ හැම්ප් එක කොහොමද ලෑස්ති කරගන්නේ කියලා. මම මේකට මුලින්ම දාන්නේ නක් hair product එකක්. මේකේ shampoo and the conditioner දෙකම තියෙනවා. 500 ml. ඊපස්සේ තව මම දානවා Soskov කියන බ්‍රෑන්ඩ් එකෙන් repair set එකක්. ඒකේ conditioner and shampoo දෙකම තියෙනවා. ඊට පස්සේ මේකත් Soskov එකෙන් travel size pack එකක්. ඊට පස්සේ මම ගත්තා detangle brush එකක්. ඊට පස්සේ මම ගත්තා smooth operator. ඊට පස්සේ මම දානවා මේ sewing kit එක. anti-freeze mask එක. ඊට පස්සේ shine serum එකක්. ඊට පස්සේ මේක perfume refill එකක්. ඉතින් මම මේකට eyeshadow palette එකකුයි body shimmer එකකුයි දාගත්තා. මොකද මම මේකප් පැත්තෙනුත් සැලෝන් එකේ වැඩ කරන හින්දා.
Ta-da! අන්න ඒක හදාගෙන ඉවරයි. හදයිද? ලස්සනයි නේ? ඉතින් මෙන්න මේ විදිහට තමයි මම එදා ඇඳුම් ටික මගේ ලෑස්ති කරගත්තේ යන්න කලින්. ඉතින් මට හරිම එක්සයිටිං මේක අඳිනකන් හැමෝම කිව්වා හරිම ලස්සනයි කියලා. ඉතින් මට මේකේ විශේෂත්වය වෙන්නේ මමම මහලා මමම අඳින නිසා. එදා හරි ලස්සන දවසක්. ඒ වගේම චූටි වැස්සකුත් තිබුණා. හැබැයි මම ගියපු වැඩේ කියන්නේ අවුරුදු කුමාරි තෝරපු ඒ තරඟය හරි ලස්සනට තිබුණා. පුංචි වැස්සක් ගියාට ඒක ඉතින් එච්චර ගාණක් වුණේ නැහැ අපිට. So, the second runner-up for the 2026 Aurudhu Kumara is contestant number 6. Congratulations. Contestant number 6, congratulations for becoming the second runner-up. Can we get a bigger round of applause? Yes, thank you. And I'd also like to invite judge number 2 as well as one of our sponsors, Mrs. Ronali Mediweke from Elegant Aura, to present the hamper to our first place winner, please. So, 2026 Aurudhu Kumari is Who is it? contestant number 3. Congratulations to contestant number 3 for becoming the Aurudhu Kumari of 2026. A huge round of applause from everybody, please. Let's give her another big round of applause. Big congratulations to contestant number 3 for winning the Aurudhu Kumari. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ ඉවර වෙන්නේ. Thanks for watching.